තමයි කවර පදවල. right. බලන්න. නුප්පිමල් ක්වා පම්මල් ගෞරවණීය නොවන භාෂාව. ඒ කියන්නේ මොකද්ද? උසස් භාෂාව සහ පහත් භාෂාව කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? බලමු අපි මේක කරගෙන ගිහිල්ලා. ඔයගොල්ලෝ මේක හොඳට දන්න මේ පාඩම පන්තිත් අපි කරා. නමුත් කරලා යම් හංගුක් කියන කොරියාවේ නුප්පිමල් චුන්දෙත් මල් දෙක උසස් භාෂාව. භාෂාව කවා සහ මේ නුප්පිමල් සහ චුන්දෙත් වගේ මේ වචන දෙකක් පාවිච්චි කරනවා. උසස් භාෂාව සහ උසස් භාෂාව සහ පම්මල් පහත් භාෂාව. පහත් භාෂාවක් තියෙනවා. හරි ලේසියි. හංගුක් කියන නුප්පිමල් චුන්දෙත් මල් කවා සහ පම්මලි ඉස්සමිදා. තවත් තියෙනවා. නුප්පිමල් උසස් භාෂාව චසින්බෝදා තමන්ට වඩා නයිගා වයසින් මන්ගෝනා වැඩි ගෝණා කියන්නේ මේ මේ ක්‍රියාපදයක් අතර හෝ කියන අදහස දක්වන්න තමයි මේ ගෝණා. නාම පදයක් අතර ඉනා පාවිච්චි කරලා අපි ඉනා පාවිච්චි කරේ. ඒ වගේ මේ ගෝණා කියන එක පාවිච්චි කරනවා ක්‍රියාපදයක් අතර හෝ කියලා අදහස් දක්වන්න. වැඩි හෝ චිවි තනතුරෙන් නොපන් උසස් සරම් මිනිසුන් අරම් මිනිසුන් හට අරම් ඒගේ අපි දා ඉගෙන ඕනේ ඒගේ හන්දේ මිනිසුන් හට සයම් හාමියෝ භාවිතා කරන අතර මෙෝ එකත් එක්ක මේක ක්‍රියාකරණයක්. මෙෝ කියන එක ක්‍රියාපදයක් අතර දැම්මාම මෙෝ කරන අතර මොනක් කරලා කියලා අදහස් ගන්න පුළුවන්. කරන අතර පම්මර පහත් භාෂාව. මම ලියන එක ඔයගොල්ලන් පැහැදිලි නැත්නම් මේ අර zoom එකේ ස්ක්‍රීන් එක ලොක් කරලා ගන්න. පහත් භාෂාව නයිගා චගන් වයසින් චගන් කියන්නේ අඩු සරම්මේහි මිනිසුන් හට සයම් හම්බිතා භාවිතා කරනවා. කරෝනා නමුත් චසින් බෝදා තමන්ට වඩා මේ මම මේ කොලේම ගන්න කියලා. මේ කොලේම ගත්තාම ලේසි ලියා ගන්නෑ. තමන්ට වඩා මේක වැදගත්ම කොටසනේ පාඩමේ. තමන්ට වඩා නයිගා චෝගෝදු අයිසින් චෝගෝදු වැඩි වුණත් අසල් වැඩිුනේ අමාවෙන්න වැඩිුනේ නයිගා අඩු වුණත් චෝගෝදු චෝම් කියන්නේ ප්‍රථමයෙන් මුලින් සම්මානයෙන් හමු වුණ මන්නන් හමු වුණ සරම්මිනා මිනිසුන් හෝ අන ඉනා අර ගෝණා වගේ නේද? මිනිසුන් හෝ කකප්ෂයන් කියන්නේ සමීප නැති. කකප්ද කියන්නේ සමීප, ජීයන් කියන්නේ නැති කියන එක. කකප්දා කකප්දා කියන්නේ සමීප ළඟ කියන එක. සමීප ළඟ කියන අදහස. මේ එතකොට මේ අන්ත කියලා කියන්නේ ජීයන්ත කියන්නේ ජී ජීයන්ත කියලා කියනවා නැහැ කියන අදහස. ගන්න. එතකොට සමීප මේකේ දයන් ඉවත් කරලා කකප් ජීයන් අනන් කියනවා ජීයන්. يعني සමීප නැති කියන්නේ සමීප නැති සරම්මේහි මිනිසුන් හට
සංදෙපංගල් අනිත් පාර්ශවය. අනිත් පාර්ශ අනිත් පාර්ශවය සංදෙපංගල් කියන්නේ අපිට එක්ක ඉන්න අනිත් පැත්තේ ඉන්න කෙනාට අපි කියනවා මොකද්ද? අනෙක් පාර්ශවය කියලා. අනෙක් පාර්ශවය චුංචුංහන් ගෞරවයට පාත්‍ර වන. චුංචුංහන් කියන්නේ ගෞරවයට චුංචුංහදා කියන්නේ ගෞරවයට පාත්‍ර වන ගෞරවයට පාත්‍ර වන මිනිසුන්ට මිනිසුන්ට අනිත් පාර්ශවය ගෞරවයට පාත්‍ර වන ඉමිරු කියන්නේ අදහසින් කියන්නේ ඉමි කියන්නේ රෝදයන් මම අදහසින් නුප්පිමල් සස් භාෂාව සයම් හාගන් ගොත් කියන්නේ භාවිතා කරන එක. චුංසම් නිදා වැදගත්ය. චිගනේන මේ වර්තමානයේ චිග්ජංගේ සෝතු වැඩපලේදී චසිංගුදා ඔරිගෝන තමන්ට වඩා වයසින් වැඩි චසිංගුදා වයසින් වැඩි චිවිගා මත අපරයා ini aduh nih macam aduh ini waysin aduh oriko aduh ho waysin aduh ho civiga natan tanaturin pahat palatin pahat saramegi ada nuktim maral sayonghana tas භාෂාව භාවිතා සයෝනානු ආනන් කියොමු භාවිතා කරන කියොමුගේ අවස්ථා මානස නිසා ගොඩක් තියෙනවා මම අපොම එක්කරන් එන්න දැන් හිමි කරන් ගිහලා බලන්න හංගුක් ඕරු කොරියානු භාෂාවෙන් මල් හල්තේ කතා කරන විට තේවා සංදේපං ඉනා. ඒ කියන්නේ සංවාද කරන අනිත් පාර්ශවය. අනිත් පාර්ශවය. අනිකා කියන්නේ අනිත් පාර්ශවය ඉනා හෝ තේහේ සංඝේ කියන්නේ සංවාදයේ තත්වය. සංවාදයේ තේවා සංවාදයේ තත්වය තාරා කියන්නේ අණුව නුපිම්මල් කුවාපම්මල් මොකද උසස් භාෂාව පහත් භාෂාව ඨල් කුප්පල් හෙසෝ හොඳින් වෙන් කරලා
හොඳින් වෙන්කොට සයොන් හේයා හම්මිදා භාවිතා කළ යුතුයි. භාවිතා කළ යුතුයි. සයොන් හේයා හම්මිදා භාවිතා කළ යුතුයි. හරි. මේක අපව ගන්නවා. යන්න මෙන්න. බලන්න කරෝජි අනාමියන් එහෙම නොවුනොත් සංගපන අනිත් කෙනා පුල්පියොන් හගේ අපහසුතාවයකට පල්සු පත්වන්න පුළුවන්. හරි. ඕගොල්ලෝ මම මේ ඉක්මනින් කරන් ගියාලා ඕගොල්ලෝ නම් රෙකෝඩින් එක නම් ඔය කැලට ගාලා ගිහලා ඒක අපව බලා ගන්න පුළුවන් නේ. ඒක නෑ එමයි බුත් ගැටලුවක් ඇති කරගන්න එපා. හරි. මම අපව වෙනනම් හංගුක් කියන කොරියාවේ නුප්පිම් මල් චුන්දෙත් මල් වා පම්මලි ඉස්සම්විදා. මොකද උසස් භාෂාවක් නුප්පිම් මල් කියන උසස් භාෂාවට ඒක තවත් වචනයක් තමයි චුන්දෙත් මල් කියන්නේ. වා කියන්නේ සහ කියන එක පම්මලි ඉස්සම්විදා පහත් භාෂාවක් තියෙනවා. අපි ඒක කල්ලුත් ඔයගලන්ට කියලා තියෙනවා. හරි. ඊපස්සේ කියනවා නුප්පිම් මල් චසින් බෝදා උසස් භාෂාව තමන්ට වඩා චසින් බෝදා තමන්ට වඩා නයිගා නයි කියන්නේ වයස ගා කියන්නේ ඉප නයිගා වයසින් මන්ගෝනා වැඩි හෝ චිවිගා නුපන් තනතුරෙන් උසස් මිනිසුන් හට සයොන් හාමියෝ භාවිතා කරන අතර පම්මරන් පහත් භාෂාව නයිගා චොගන් වයසින් අඩු පහත් භාෂාව නයිගා චොගන් සරම්මේගේ මිනිසුන් හට සයොන් හම්මිදා භාවිතා කරනවා. හරිද? කරෝනා නමුත් චසින් බෝදා තමන්ට වඩා නයිගා චෝගෝදු වයසින් අඩු වුණා. නයිගා චෝගෝ දැන් තත් කියන්නේ දුණා චෝමන්නන් ප්‍රථමයෙන් මුලින් හමුවන සරම් ඉනා මිනිසුන් හෝ කකප්චියනන් මොකද සමීප නැති සරම් මේ කියන මිනිසුන් හට සංදෙපංගල් චොංචොං හාන මොකද්ද අනිත් පාර්ශවයේ ගෞරවයට පාත්‍ර වෙන සංගමගේ අනිත් පාර්ශවයට චොංචොං හාන කියන ගෞරවයට පාත්‍ර වන කියන අනිත් පාර්ශවයේ ගෞරවයට පාත්‍ර වන ඉමීරු අදහසින් නුප්පිම් මල උසස් භාෂාව සයොන් හානන් ගොත් චුස්සම්මිදා භාවිතා කරන එක හොඳයි. සයොන් හානන් භාවිතා කරන ගොත් එක චුස්සම්මිදා හොඳයි. චිගනේනන් වර්තමානයේ චිග්ජං ඒසෝදු වැඩපලේදී චසින් බෝදා තමන්ට වඩා ඔරිගෝනා මේක අඩුයි වයසෙන් අඩුයි කියන එක ඔරිගෝනා චසින් බෝදා ඔරිගෝනා කියන්නේ අඩුයි වයසෙන් අඩු හෝ චිවිගා නතන් කියන්නේ තනතුරට නතන් කියන්නේ පහළ කියන එකට පහළ සරම් ඒගේ මිනිසුන් හට නුප්පිම් මර උසස් භාෂාව සයොන් හානන් භාවිතා කරන කෙයොම් වූ අවස්ථාවන් මානසමිදා ගොඩක් තියෙනවා. හංගුක් ඕරු කොරියානු භාෂාවෙන් මල් හල්තේන කතා කරනකොට කොරියන් භාෂාවෙන් කතා කරන විට
තේහේ සංදිපංහි සංවාදයට ලක්වන කෙනා හෝ තේහේ සංවංහි ඒ කියන්නේ සංවාදයේ తত্ত্বය මේ වචන ලියා ගන්න වෙනම හොඳේ පොලේක තේවා සංවංහි කියන්නේ සංවාදයේ తত্ত্বය එතකොට තේවා සංදිපං කියලා කියන්නේ සංවාදයේ කරන පාර්ශවය ඉනා හෝ අණුව අත්වේ හෝ කෙනා අණුව නුක්තිය මරලක උසස් භාෂාව හෝ පම්මරල් පහත් භාෂාව උසස් භාෂාව හරි පහත් භාෂාව හරි චල් කුපියොල් හෙසෝ හොඳින් වෙන් කරලා කියන්නේ කතා කරන කෙනා කතා කරන සිදුවීම හෝ தত্ত্বය ගැන කතා කරන පාර්ශවය පිළිබඳවත් හොඳ සැලකිලි කරන ඒව කතා කරන දේවල් වෙන් කරලා කතා කරන්න කියන්නේ වෙන් කරලා සයොන් හේ හමිදා භාවිතා කළ යුතුයි කරෝජි අනාමියන් එසේ නොවුනොත් එහෙම නොවුනොත් හරිද එහෙම නොවුනොත් මොකද වෙන්නේ සංදේපංගල අනිත් පාර්ශවය පුල්පියොන් හගේ හල් සිස්ටමේ අනිත් කට්ටිය අභාවිතාවයටපත් වෙන්න පුළුවන්. ඇයි? ඒක සමහර අපි කවලම් වෙලා කතා කරන්න පුළුවන් නේ. දැන් කෙනෙක් අපි දැන් මොනවද සංවාදයේ ඉඳලා ඉන්න අවස්ථාව තව කෙනෙක් අවශ්‍යයක් එක්ක ඉන්නකොට ඒ කතා කරන් යන අතර එකපාරටම අර උසස් කෙනාට අර පම්මල් වචනේ එන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට දැන් මේ වචනේ ආවහම ඒ වචනේ කියපු කෙනා එයා අභාවිතාවයටපත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඔකල් දැන් ලියා ගන්නකො. ඔය කියන කෑල්ල නේද? ඔව්. එච්චර ලොකු නෑ පොඩි කෑල්ලක් තියෙන එක බලන්න. හරිනේ. අපි යන් ඊළඟට මොකක්ද තියෙන්නේ? මේක ඇදලා ඉන්නේ. වෙනවනේ. හරි. මේක බලා ගන්නකො. මොකක්ද තියෙන්නේ කියලා. හම්පියෝ. හම්පියෝ කියන්නේ තවද තවනද? අනෙක් අතට එහෙම කියනවා. අනෙක් අතට තවද උපරක් කියලා දාන හම්පියෝ කියන්නේ. චාසින් බෝදා තමන්ට වඩා නයිගා මේ ලියන්න ඕනේ දැන් නයිගා මානාදු වයසින් වැඩි වුණත් මානාදු වැඩි වුණත් වයසින් වැඩි වුණත් කජොක්වා කත්ති පවුල හා එකට කත්ති ආදු කක්කවුන් ගොඩක් සමීප කක්කවුන් පන්ගේ රාමයන් සම්බන්ධාවයක් තියෙනවා නම් නැත්නම් ඇති වෙනවා නම්
පම්මර පහත් වචන සයොන් හගිනු භාවිතා කිරීමත් වෙනවා කරනවා භාවිතා කිරීමත් කරනවා නැත්නම් වෙනවා භාවිතා කිරීමත් වෙනවා. හල් දුව හෝ පුතා තල් කිනා ආද දුව හෝ පුතා ආදලි පුමුණින්කේ කියන්නේ වැඩිහිටියන්ට කියන්නේ දෙමව්පියන්ට අට පන්මරල් හානන් ගොසල පහත් භාෂාව කරන එක ස්විප්කේ පහසුවෙන් තරල්සු ඉක්නන් ගොත්තු. ඒ කියන්නේ සවන් දෙන්න අහන්න පුළුවන් එකක්. අහන්න පුළුවන් එකක් ඉතෙමුනේ ඉඳා මේක නිසා ඒක හින්දා ඒ නිසා වෙනවා කියන එක උඩින් දාපන් මගේ. දැන් මේ කියන්නේ මොන බලා ගන්න ආපහු කියන්නේ මේක. තවද චසින් බෝදා තමන්ට වඩා නයිගා වයසින් මානාදු වැඩි වුණත් කජොක්වා කට්ටි කියන්නේ පවුලේ හා එකට පවුල හා සමානව එකට ආජුකක් වුණ ගොඩාක් සමීප. දැන් අම්මා තාත්තා අපිට ගොඩක් සමීපයිනේ. දැන් පවුල් කියන සමීප. ඒ පවුල් වල ඔය පම්බර කතා කරනවා. අම්මට කතා කරනවා ඉස්සෝ කස්සෝ ගෙදර ඇතුලේ ඒ කුටුම්බය තුල ඒගොල්ලෝ පම්බර කතා බහ කරගන්නවා අම්මලාටත් ඒක. ඒක බැන ගැනීමක් නෙමෙයි. නිකන් අර නිතරම ඉන්න හින්දා එහෙම කතා කරගන්න. මේ කියන්නේ පවුල් කවා කට්ටි කියන එකට ආජුකක් ගොඩක් සමීප සම්බන්ධතාවයක් තියෙනවා. සම්බන්ධතාවයක් කියන්නේ අපලටත් එක නේද? තියෙනවා පම්මරල් සයොන් හගිනු හම්බිතා පහත් භාෂාව කතා කිරීමත් කරනවා. අපි ඒක කරනවා. මේ කරන විදිය තමයි ඊළඟ කැලේ කියන්නේ. තල් ඉනා ආදල් දුව හෝ පුතා තල් ඉනා ආදල් පුමුණින්ගේ දෙමෝපියන් හට පම්මරල් හානන් පහත් භාෂාව කතා කරන හානන් ගොස කතා කරන එක ස්විප්කේ තරල් ස්විත්මන් ගොත්තු. මොකද්ද? පහත් භාෂාව දෙමෝපියන්ට පහත් භාෂාවල් කතා කරන එක පහසුවෙන් සමන් දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා කියලායි කියන්නේ. ඉතෙමුනේ නින්දා. ඒ නිසායි. හරි? සමන් දෙන්න පුළුවන් එක ඒ නිසා වෙනවා. ඉතෙමුනේ නින්දා. ඒ නිසා වෙනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? විවාගා කට්ටි මේ අයුරින් මේ ආකාරයෙන් නුප්පිම්මල් කවාපා පම්මල් මොකද උසස් භාෂාව සහ පම්මල් පහත් භාෂාව චොංචොංගි චොංදු පුම්මන් මොකද්ද? චොංචොංගි ගරු කිරීමේ චොංචොං ගරු කිරීමේ චොංදු පුම්මන් අරා ගරු කිරීමේ මට්ටම චොංදු මට්ටම පුම්මන් පමණක් නොවේ අනිලා මන්නක් නොවේ පුම්මන් අරගෙන පමණක් නොවේ කියන එක. පුන්මන් අනිවාර්යෙන් පමණක් නොවේ. ගරු කිරීමේ මට්ටම පමණක් නොවේ. චොංචොංගි චොංදු කියලා කියන්නේ ගරු කිරීමේ මට්ටමට. චොංදු විතර වගේ දහස් මට්ටමට පමණක් නොවේ. ඒ කියන්නේ උසස් භාෂාව සහ පහත් භාෂාව. මේ අයලින් උසස් භාෂාව සහ පහත් භාෂාව ගරු කිරීමේ මට්ටම පමණක් නෙවෙයි. චින්මිල් ගම්බි සමීපත්වයේ
සමීපත්වයේ මට්ටම චොංදුර මට්ටම තොරාණයෙන් විදහා දක්වන පේන්න නැත්නම් විදහා දක්වන නැත්නම් පෙන්වා දෙන තොරණයෙන් කියන තොරණේදා පෙන්වා දෙනවා විදහා දක්වනවා තොරණේදා එළියන්නේ තොරණේදා විදහා දක්වනවා නතානේදා කිය පෙන්වා දෙනවනේ තොරණේදා කියන්නේ විදහා දක්වනවා විදහා දක්වනවා තව තියෙනවා මේක තැන් තේරුම් ඈ දක්වනවා විදහා දක්වන චොංයුහන් වැදගත් තුන්වෙනි වැදගත් වූ යොක්වාල් හමිදා යොක්වාල් හදා කියලා කියනවා මම ඒක වෙනම ලියන්නම් යොක් යොක්හල් පදා කියලා කියන්නේ භූමිකාවක් ඉටු කරනවා භූමිකාවක් ඉටු කරනවා නැත්නම් කාර්යභාරයක් ඉටු කරනවා කියලා අත්‍යවශ්‍ය වෙනවා යොක්හල් වැදගත් යොක්වාරල් හම්බිලා කියන්නේ කාර්යභාරයක් ඉටු කරනවා හරිද මොකක්ද කියන්නේ දැන් මෙතන මම කරන්නේ විවාහපත්ති මේ ආකාරයෙන් මේ ආකාරයෙන් නුප්පින් මල්පා උසස් භාෂාව පම්මල් පහත් භාෂාව චොංචොංනි චොංග කියලා කියන්නේ ගරු කිරීමේ මට්ටම චොංචොංනි චොංග මට්ටම පුන්මන්නරිදා පමණක් නොවේ මේ භාෂාව ගරු කිරීමේ මට්ටම නෙවෙයි චින්මල් ගමන මේ වචනේ ලියා ගන්න මොකද්ද සමීපත්වය චින්ගම් කියන්නේ සමීපත්ව ඊ කියන්නේ සමීපත්වයේ චොංදුරල් මට්ටම තොරවනේන විදහා දක්වන නේ තොරවනේන විදහා දක්වන පෙන්නුම් කරනකොත් හරි විදහා දක්වන චොංචුංහන් නෑ චුයුංහන් වැදගත් යොක්වල් හම්මිදා මොකද කියන්නේ කාර්යභාරයේ භූමිකාව හරි මොකද ලියා ගන්නකො ලියාව තුන දවසක් කරමු හෙට පන්ති නෑ ආයි සිකුරාදා පන්ති දින්නේ සෙනසුරාදා පන්ති දින්නේ සෙනසුරාදා 7 වෙද්දි අපි දාගමු කලින් දාගමු
හරි. අලියාගත්තා ලියාගන්න. පුතේ හරිද? කවුද බලන්නේ ඉන්නේ දැන්? එක නම් ඉන්නවා. ඉන්නව නේද කට්ටිය? හොඳයි ඉතින්. මොනවාරි විශේෂ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවද? තියෙන මොනවද දාන්න පුතේ මැසේජ් එකක් එහෙම දාන්න. මොනවාරි කරා යනකොට මොනවාරි අඩුපාඩු තියෙනවද? තීනිය මොනවාරි දාන්න. එහෙනම් අද නවත්තමු නේද? මොකද කට්ටිය ඔක්කොම ලියාගෙන ඉවරද? තාම ලියනවද? මම කිව්වේ මේ කොලේ අරන් ළඟ ලියාගත්තා නම් ටක් ගාලා ලියා ගන්න පුළුවන් ලොකු අර ලොකු A3 කොලයක ගත්තා නම් මේ PDF එක. හරි නැත්තම් පොතේ නම් ලියන්නේ පොතේ ලියා ගන්න බෑ පේන්නේ නැහැ නේ. ඒකට එපා ඒක ලියන්න ගියත් එපා වෙනවා අනිත් එක මේ කියවන පැහැදිලි නෑ නේද? දානකොළු හරිද කියලා වැඩි. තාම ලියනවද? මෙච්ච එකක් දාන්න. හරිනේ. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම. ආයි හම්බෙමු අනිත් දවසේ හට. හරි good night. එහෙනම් good morning වෙලා good morning වගේ නේද? හරි.